නවීන තාක්ෂණයේ දියුණුවත් සමග ජීව විද්‍යාව කියන විෂය ඉතා විශාල වශයෙන් දියුණුවට ලක් වෙලා තියෙනවා. ඒකට හොඳම උදාහරණය තමයි මේ ජාන තාක්ෂණය කියන්නේ. ජාන තාක්ෂණය ලොව උඩු යටිකුරු කරමින් නව සොයා ගැනීම කරන්න වර්තමානයේ සමත් වෙලා තියෙනවා. ඉතින් එහෙම කරපු සොයා ගැනීමක් තමයි ඩයවෝෆ් එහෙම නැත්නම් දරුණු වෘකයන් නැවත නිර්මාණය කිරීමක් ගැන. උතුරු සහ දකුණු ඇමරිකාවේ ඉතා විශාල ක්ෂීරවායු සත්ව කාණ්ඩයක් විදියට මේ ඩයවෝෆ්ලා හඳුනගන්න පුළුවන් වෙලා තියෙනවා.